ඔන්න තායිලන්ත තුන්වෙනි දවසේ ඉතින් ඔන්න අපි උදේට හොටෙල් එකෙන් බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඉවර වෙලා ඔන්න අපි තුන්වෙනි දවසේ පටායා යන්න තමයි මේ ලෑස්තිය. ඉතින් අපි ටැක්සි එකක් දාගෙන අපි අදාළ පතායා වල අපි බුක් කරලා තිබ්බ හොටෙල් එකට යන ගමන් ඉතින් බැංකොක් වල ඉඳන් පතායා වලට පැය 2කමාරක විතර ගමනක් යන්න තිබුණා. ඉතින් අපි ඔන්න පැය 2කමාරක ගමනින් පස්සේ අපි අදාළ හොටෙල් එකට ආවා. ඉතින් අපි බුක් කරලා තිබ්බේ රොයල් ප්‍රින්ස් හොටෙල් පතායා. ඉතින් හරිම ලස්සන හොටෙල් එකක්. ඉතින් අපේ බෙඩ්රූම් එක අපි ගත්ත බුක් කරපු බෙඩ්රූම් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි, හරිම ක්ලීන් ලක්සරි හොටෙල් එකක්. ඉතින් ඕගොල්ලොන්ටත් කවදා හරි බැංකොක් ගියොත් පතායා වල මෙන්න මේ රොයල් ප්‍රින්ස් හොටෙල් එක බුකින් දාගන්න. මොකද මාරම view එකක් තියෙන රෙකමන්ඩ් කරන්න පුළුවන් සුපිරි හොටෙල් එකක්. ඉතින් මේ විදිහට තමයි රූම් එක තිබ්බේ. බැල්කනි ඒරියා එකකුත් තිබ්බා. ඉතින් මේ බැල්කනි ඒරියා එක හරිම ලස්සනයි. මොකද ඉස්සරහා මේ හොටෙල් එකේ ඉස්සරහා නයිට් මාකට් එකකුත් තිබුණා. ඉතින් බීච් එක පේනවා. ඉතින් ලස්සනම view එකක් තිබ්බේ. ඉතින් කොහොම හරි අපි උදේට කාව පාර දවල්ට කාලා තිබ්බෙත් නැහැ. එහෙනම් අපි ඩිසයිඩ් කරා කොහේ හරි යන්න කලින් අපි කාලය යන්න කියලා. අපි පතායවල ඉන්දියන් රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා අපි ලන්ච් එක ගන්න ඩිසයිඩ් කරා. ඉතින් අපි ලන්ච් එකත් අරගෙන ඉවර වෙලා පතායවල චොන්බුල් වල තියෙන බිග් බුද්ද ස්ටැචු එක බලන්න තමයි අපි ගියේ. ඉතින් අපි පතායවලට ගිහ ටයිම් එකත් එක්ක අපිට චෙකින් වෙන තිබ්බ ටයිම් එකත් එක්ක ඉතින් අපිට අපි කාලා ඉවර වෙලා අපිට ඇවිදින්න යන ඒරියා එකක් තිබ්බේ මෙතන විතර. ඉතින් අපි කාලා ඉවර වෙලා අපි ඉතින් මෙතන ටැක්සි එකක් දාගෙන ආවා. සාමාන්‍යයෙන් අපි හොටෙල් එකේ ඉන්න මෙතන එන්න දෙන්න විනාඩි 15ක විතර. හරිම ළඟයි. ඉතින් අනිවාර්යෙන් තායිලන්ත ටුවර් එකක් ගියොත් මෙතන එන්න අමතක කරන්නත් එපා. අපි ඉතින් බෞද්ධ ධර්ම වශයෙන් ඉතින් කොහොමත් අපි කොහෙ ගියත් අපි ආගමට මුල් තැන දෙනවනේ. ඉතින් අපි හරිම ආසාවෙන් ඉන්නේ හරිම නිස්කලංක තැන. මෙන්න මේක ගැන කිව්වොත් මෙන්න මේක ගැන කියන්න ඕනේ. මෙන්න මේක හරිම ස්පෙෂල්. මොකද දන්නවද? මේ ඉටිපන්දන් ජාතිය. මේ ඉටිපන්දන් තෝරගන්න ඕනේ ඔයා උපන් දවස අනුව. ඒ කියන්නේ ඔයා ඉපදුන දවස අනුව තමයි ගන්න ඕන පාට තීරණය. ඒ කියන්නේ සතියේ දවස් 4 පාට 7ක් තියෙනවා. ඔයා ඉපදිච්ච දවස අනුව තමයි පාට තීරණය වෙන්නේ. ඉතින් මං ඉපදිලා තිබ්බේ සෙන්සුරාදා දවසක. ඉතින් මාට දම් පාට ඉටිපන්දනක් තමයි හම්බුනේ. ඉතින් අපි තුන්දෙනාම ඉටිපන්දන් 3ක් අරන් පත්තු කරා. ඉතින් අපි එතන බලලා ඉවරලා පල්ලෙහාට එනකොට එතන කැමරාමන් කෙනෙක් ෆොටෝස් ගහනවා. ඉතින් ඒ වෙලේ ෆොටෝ එක ගහලා අපිට ෆ්‍රේම් කරලා දෙන්නම යන්නේ බාත් 150යි. ඉතින් අපි ෆොටෝ එකක් ගහගත්තා. ඊට පස්සේ අපි හොටෙල් එකට ආවිල්ලා අපිට පූල් එක යූස් කරන්න පුළුවන් නිසා අපි ඉතින් පූල් එක යූස් කරන්න ගියාම අයියේ. ඉතින් හොටෙල් එකේ පූල් ඒරියා එක හරිම ලස්සනයි. මොකද මුළු ඒරියා එකක්ම උඩට පේනවා. හරිම රිලැක්සින්. වැඩි කවුරුත් නැහැ, හිටියෙන්නේ නැහැ. ඉතින් අපිට නිදහසේ පූල් එක යූස් කරන්න පුළුවන් වුණා. ඉතින් මේ විදිහට තමයි view එක තිබ්බේ. ඉතින් අපි පැයක් වගේ කාලයක් පූල් එකේ එන්ජොයි කරා. එන්ජොයි කරලා ඉස්සරහට වීඩියෝ එක ස්පෙෂල්. මොකද දන්නවද? අද තමයි අපේ අම්මගේ බර්ත්ඩේ එක. ඉතින් මෙයා ජීවිතේ ෆස්ට් ටයිම් තමයි ලංකාවෙන් එදීන ඉගෙන වෙන රටක ඉඳන් උපන්දිනේ සමරන. ඉතින් අපිට සතුටුයි. මොකද චූටියට ගොඩක්ම සතුටුයි. මොකද යාගේ ජීවිතේ යාර ලොකු අම්මා වෙන ලොක්කයක් දෙන්න පුළුවන් වුණේ ගැන. ඉතින් අම්මා දන්නේ නැහැ සර්ප්‍රයිස් එකක් කරනවා කියන්නේ. මොකද මේ අපි හොටෙල් එකට ආවට පස්සේ අපි රිසෙප්ෂන් එකෙන් රික්වෙස්ට් එකක් කරා. මේ අපේ අම්මගේ බර්ත්ඩේ එක තියෙනවා, අපිට පොඩ්ඩක් සර්ප්‍රයිස් කරන්න ඕනේ. හින්දා අපිට උදව් කරන්න කියලා. ඉතින් අපි පූල් එක යූස් කරන අතරතුර ඒගොල්ලෝ අපේ රූම් එක ඩෙකොරේට් කරන්න ඒගොල්ලෝ කැමැත්තෙන් බාරගත්තා. ඉතින් අපි බලමු අපේ රූම් එක කොහොමද අම්මා වෙනුවෙන් ඩෙකොරේට් කරලා තියෙන්නේ. අම්මා සර්ප්‍රයිස් වෙයිද කොහොමද කියලා ඉස්සරහට වීඩියෝ එක බලාගෙන යන්න.
අම්මා දන්නේ නැහැ. ඔන්න රූම් එකට යනවා ඉතින් කිසි ගානක් නැහැ. ඉතින් දන්නේ නැහැ සර්ප්‍රයිස් එක ගන්න. ඉතින් අපි රූම් එකට ආවා. දැන් බලමු අම්මගේ රියැක්ෂන් එක කොහොමද කියලා. ඊට පස්සේ කොහමරි මං කිව්වා ඔයාලට කලින් වීඩියෝ එක කියන්නේ වීඩියෝ එකේ මුල ඔයගොල්ලන්ට මම පෙන්නුවේ මේ නයිට් මාකට් එකත් වෙන අඟල හොටෙල් එක ඉස්සරහ. ඉතින් අපි ඒක බලන්න කියලා ගියා. ඉතින් එතන ගොඩක් කෑම කඩ තමයි තියෙන්නේ ඩ්‍රින්ක්ස් ගන්න එන්ජොයි කරන්න පුළුවන් තැන. ඉතින් අපි නයිට් මාකට් එකට පොඩ්ඩක් ඉතින් බැලුවා මොනවද කියන්නේ කියලා සහ අපිට දින එකට ගන්න මොනවා කන්න පුළුවන් මොනවද කියලා. ඉතින් අපි පොඩි පටයක් එහෙම දාලා බැලුවා. ඉතින් ඒ ෆෘට්ස් ජාති ගොඩාක් තියෙනවා. ඉතින් අපි දැකලා නැති එක එක අයිටම්ස් ඒගොල්ලොන්ගේ තියෙන කෑම විදිය එහෙම බලා ගන්න පුළුවන් වුණා. How much? 150? 150 है. कैसे बना है? एक 10 गाना क्या? How much? 80 baht. 80 baht 1 kilo. Asu kilo का 80 है. किलो का 80 है. විශේෂම දේ ඒකේ දූරසන් ගිරිවල ලොකු බලන්නව ඔම්මෝ කොස්ගිරි සයිස් වගේ ලංකාවේ වලදී එන්න විශාලයි. ඒ වගේම තමයි ඒකේ දූරියන් මදුළු ගලවලා වෙනම විකුණනවා. දැන් ලංකාවේ වෙන සාමාන්‍යයෙන් ගෙඩියක් ගන්නවා ඕනනේ. හැබැයි ලංකාවේ ටිකක් ගණන් මොකද ඒ මදුලක්ම වෙනම බාත් 150 කියන ලංකාවේ මුදලින් ගෙඩියක් ගන්න ගන්න. හැබැයි ලංකාවේ තියෙන දූරියන් වගේම මදුලුකුල් ලොකුයි. හැබැයි ඒ හින්දා මම හිතන්නේ පාඩුත් නැහැ කෑවට. ඉතින් දූරියන් ආස කෙනෙක් කන්න ආස කෙනෙක් ඉන්නවා නම් ඉතින් තායිලන්ඩ් ගමන් try කරලා බලන්න ඉතින්. ඉතින් වීඩියෝ අවසානයේ වෙනකම් බලන්න මොකද අද දවසේ අපි ගියපු තැන් වල ලස්සන කොටසක් ගියකුත් ඔයගොල්ලන්ට දාලා තියෙනවා. ඉතින් වෙන තව කෙනෙක්ට බලා ගන්න වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාගන්න අමතක කරන්න එපා.